ජන බලවේගයේ හිටපු පොලිස්පතිවරයා දේශපාලන නොකොන් මහත්මයාව දුරෙන් ඉවත් කිරීමේ යෝජනාව. මුලින්ම මේක න්‍යාය පුස්තකයට එන එකද දැන් වෙන්න තියෙන්නේ. දැන් එතකොට වෙන්නේ න්‍යාය පුස්තකයට ඉදිරිපත් කරන එක තීරණය කරගන්නවා අපි දෙවනිදා කැඳවන සස් කමිටුවෙන්. ඒකෙන් තීරණය කරගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා 8 9 10 ඇතුළතදී මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරන්නේ කතානායකතුමා විසින්. එතකොට ඉදිරිපත් කරාට පස්සේ අපි පාර්ලිමේන්තුව ඇතුලේ මේ ඉදිරිපත් කරපු යෝජනාව 113කින් අපි මේක සම්මත කරලා දෙන්න ඕනේ. කියන්නේ මේක ඕකේ කරලා දෙන්න ඕනකම තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. මේක අපි මොහොතක් බලමු මොකද්ද මේ සම්මත කළ දෙන්න නියමිතව තියෙන්නේ කියලා. 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ 5 වෙනි වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනා කරනවා. ඒක තමයි ඔබේ යෝජනාව. කමිටුවක් පත් කරන්න. එහෙම බැලුවම ඉතින් මේක දිග ගමනක් යන්න වෙයිද? දිග ගමනක් කියලා කියන්නේ දැන් තියෙන ක්‍රමවේදය මේක තමයි අශෝක මහත්මයා. නැත්නම් ලොකු ගමනක් නෙමෙයි. නමුත් දැන් මේක ඔබතුමාර නතර කරපු තැනින් පටන් ගත්තොත් එතකොට අපි අර දවස් 3කට අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරාට පස්සේ කතානායකට බලතල හැදෙනවා 3 දෙනෙක් යුක්ත කමිටුවක් පත් කරන්න. හැබැයි මේ 3 දෙනා පත් කරන්න ඕනේ කොහොමද කියන එක මේ පනතට අනුව ඒක නිශ්චිත කරලා තියෙනවා. එතකොට ඕකට අනුව කමිටුව පත් කරනවා. මේ කමිටුවට පූර්ණ බලතල තියෙනවා. 6 වෙනි වගන්තියේ මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. සාක්ෂි ගෙන්නන්න ප්‍රශ්න කරන්න ඕන ඒ බලතල තියෙනවා. මේ බලතල මත පදනම් කරගෙන ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී කතානායකවරයාට මේ අදාළ කරන යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉදිරිපත් කළ තියෙන චෝදනාවලින් ඔහු වැරදිකරුද නිවැරදිකරුද කියලා. එතකොට අපි වැරදිකරු නම් එතකොට තියෙන දේ තමයි ඒක මත අන්න අර මුලින් ගියා වගේම කතානායකවරයාට ඒ ක්‍රියාවලිය ඉදිරිපත් කරනවා. ඒක න්‍යාය පුස්තකයට ඇතුල් වෙනවා. ඒක බිස්නස් කමිටියකට එනවා. බිස්නස් කමිටියෙන් පාර්ලිමේන්තුවට එන්න ඕනකම තියෙනවා. පාර්ලිමේන්තුවට ආවට පස්සේ ඒකත් 113කින් සම්මත කරලා දෙන්න ඕනකම තියෙනවා. සම්මත කරාට පස්සේ ඊට පස්සේ පුළුවන් ඒ මත පදනම් වෙලා ජනාධිපතිවරයාට මෙන්න අවුරුදු ගාණක් පරණ වෙච්ච පනත පාවිච්චි කරලා හැබැයි ජනතාවගේ අභිලාෂයන් විදිහට තියෙන මේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ක්‍රියාවලිය යන්න පුළුවන්කම